ඔව් අපි සම්බුදු තෙමකුල යෙදිච්ච ඒ වෙසක් පෝය ගැන අපි ගත්තොත්. ඇත්තටම දැන් කෙනෙකු බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් ඔය. දැන් සමහරු මෙහෙම හිතනවා. දැන් වෙසක් පෝය දැන් බුදුහාමුදුරන්ගේ දැන් අපේ උපන්දිනේ ගත්තාම දැන් ඔබ හිතමු දැන් සාමාන්‍ය මගේ ජන්මදිනය ගත්තොත් පෙබරවාරි 21. අපි පින්කම් කරන හැම අවුරුද්දෙම පෙබරවාරි 21 වෙනිදා. එතකොට කෙනෙකුගේ මේ බණ අහන ඔබ ඕන කෙනෙක්ගේ ජන්මදිනය ඇහුවොත් ඔබ දිනයක් කියයි එක්ක මාර්තු 1 වෙනිදා කියයි අප්‍රේල් 5 වෙනිදා කියයි ඔබට මොකක් හරි අවුරුද්දේ එක දවසක් තියෙනවා. හැබැයි බුදුහාමුදුරන්ගේ ජන්මදිනේ අපි සම්බුදු තෙමකුල යෙදිච්ච ඒ වෙසක් පෝය ගැන අපි ගත්තොත්. ඇත්තටම දැන් කෙනෙකු බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් ඔය. දැන් සමහරු මෙහෙම හිතනවා. දැන් වෙසක් පෝය දැන් බුදුහාමුදුරන්ගේ දැන් අපේ උපන්දිනේ ගත්තාම දැන් ඔබ හිතමු දැන් සාමාන්‍ය මගේ ජන්මදිනය ගත්තොත් පෙබරවාරි 21. අපි පින්කම් කරන හැම අවුරුද්දෙම පෙබරවාරි 21 වෙනිදා. එතකොට කෙනෙකුගේ මේ බණ අහන ඔබ ඕන කෙනෙක්ගේ ජන්මදිනය ඇහුවොත් ඔබ දිනයක් කියයි එක්ක මාර්තු 1 වෙනිදා කියයි අප්‍රේල් 5 වෙනිදා කියයි ඔබට මොකක් හරි අවුරුද්දේ එක දවසක් තියෙනවා. හැබැයි බුදුහාමුදුරන්ගේ ජන්මදිනේ අපි සම්බුදු තෙමකුල යෙදිච්ච ඒ වෙසක් පෝය ගැන අපි ගත්තොත්. ඇත්තටම දැන් කෙනෙකු බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් ඔය. දැන් සමහරු මෙහෙම හිතනවා. දැන් වෙසක් පෝය දැන් බුදුහාමුදුරන්ගේ දැන් අපේ උපන්දිනේ ගත්තාම දැන් ඔබ හිතමු දැන් සාමාන්‍ය මගේ ජන්මදිනය ගත්තොත් පෙබරවාරි 21. අපි පින්කම් කරන හැම අවුරුද්දෙම පෙබරවාරි 21 වෙනිදා. එතකොට කෙනෙකුගේ මේ බණ අහන ඔබ ඕන කෙනෙක්ගේ ජන්මදිනය ඇහුවොත් ඔබ දිනයක් කියයි එක්ක මාර්තු 1 වෙනිදා කියයි අප්‍රේල් 5 වෙනිදා කියයි ඔබට මොකක් හරි අවුරුද්දේ එක දවසක් තියෙනවා. හැබැයි බුදුහාමුදුරන්ගේ ජන්මදිනේ